අපි අද පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අන්න ඉතින් මා ලෑස්ති වෙලා ආවා. ඉතින් අපේ පන්සල් යන්නේ මායි නංගිලා දෙන්නයි මල්ලි තමයි පන්සල් යන්නේ. ඒකනේ. ආහා අන්න ඉතින් අපි පයින්ම පන්සල් යනවා. අතරින් පතරින් කට්ටියත් ඉතින් මේ යන ගමන්ට අහු වෙනවා ඉතින්. ඔන්න ඉතින් අපේ චූටිට මේ ඇඳුමක් නැහැ කියලා ඉතින් පුටුවටලා ඉන්නවා. ඒ නිසා ඉතින් එයාට ඇඳුමක් හොයලා තමයි ඉතින් අම්මා එන්නේ. අම්මා එනකොට ඉතින් වෙලා යන හින්දා මං තනියම ඉතින් යනවා. ගිහින් අර මගින් හම්බෙන්නේ ඉන්නේ. ආන් ඒගොල්ලෝ ගාව එතන නවතිනවා. කළුවර වැටිගෙන එනවා. ඔයාලට අපි පන්සල පින්නන්නම්. පන්සල ලස්සනයි. කඩන පින්කම තමයි ඉතින් පන්සලේ පැවැත්වෙන්නේ. කටින පින්කමට තමයි අපි යන්නේ. හෙට පෙරහැර තියෙන්නේ. මම පෙරහැරත් ලෝකයක් විදියට ඔයාලට දාන්නම්. අර මල්ලි හුරතල් බලලා දන්නේ. අර බලලා දන්නේ. ඔය කැලේ යන සාප්පු කරලා ගන්න කැලේ යන්නේ අද නෙමෙයි හෙට. අදත් බණ තියනවලු හෙට මේ අපිට කිව්වේ දහම් පාසල. මම ඔයාලට හෙට උදේ 6ට විතර vlog එකක් අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ 6ට පටන් ගන්න vlog එක ගලහට පස්සේ කියන්නේ 9ට වගේ vlog එකක් අප්ලෝඩ් කරන්න. හෙටත් දෙන්නේ ස්ටඩි vlog කරන්න. පස්සේ තමයි vlog එක කරලා ස්ටඩි vlog එකක් කරලා දාන්න වෙන්නේ. මම කටින් පින්කමේ vlog එකකුයි පෙරහැරේ vlog එකයි අප්ලෝඩ් කරන්න.
මොකද මල්ලි කරන්නේ ඔය? ඊ අගස් ගඳ ගහන්න. ආමේ අපි යනවද? එහෙනම් මට ඉතින් ඔයාලට පෙරහැරේ vlog එක දාන්න වෙන්නේ නැහැ. මොකද අපේ තාත්තා නැහැ. ඒ නිසා ඉතින් යන්නේ නැහැ පෙරහැරට. එහෙනම් මට ඔයාලට මේ ස්ටඩි vlog එක නම් අප්ලෝඩ් කර හැකි. හෙට උදේ කරන ස්ටඩි vlog එක නම් අප්ලෝඩ් කර හැකි. පෙරහැර vlog එක නම් අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. මොකද අපේ තාත්තා නැහැනේ. ඒ නිසා නංගිව දාලා ගන්න කෙනෙක් නැහැ.
ඉල්ල තියෙනවා මේ මටත් ඔය වීඩියෝ කටින් එක පෙරහැරකටවත් ආවේ නැති එක. නෑ ඉතින් අද මහ කන්නේ. මේ මෙතන කොටයක් දාලා තියෙන්නේ. බලාගෙන ගැටි පොඩ්ඩක් මං අල්ලගෙන අතට පොඩ්ඩක් අනේ එන්නේ කොටයක් කරස් කරලා. අනේ මොන මංගලක් හොඳ. ගීරිදක් තිබ්බා මේ ආච්චි අල්ලන්න. මේ කොටයක් දාලා තියෙන්නේ කොහොමද? නැන්දේ. ඔයාලා යන්න අද්දරට මං නංගිය බලා ගන්නම් අම්මියන් පෙරහැර බලන්න ඒවා නම් වඩාගෙන යන්න ඕනේ. හා ඉතින් අපේ අම්මලා යනවනේ. අන්න අපි කට්නි පින්කම ඉවර කරලා යනවා දුවන්දි බාන්නේ හට ටෝච් එක ගන්න එක. මොකී කර යනවා දෙන්නෙක් ඉන්නවා. අර යන්නේ මේ මෙහෙලියා ඔව් පැත්තට ගිහුවා මේ මෙතනත් ඉන්නවා. හරි තමයි මේ කෑගෙන අම්මේ කෑගෙන මතකද නෑ හරි මාර විදියට කෑගෙන ඔයා කියන්නේ අපේ ගේ ගාවට එනවනේ නාඩියෙක් නන්නේ ඌ. අර අතන ඉන්නවනේ අතන ඉන්නවා අර මැද ඉන්නේ සුදු පාටට එනවද වාස ඇම්ලා ඇස් පේන්නේ මැද ඉන්නවා චන්ද්‍රිකා නැන්දට පේන දේ අම්මට පේන්නේ නැහැ වැඩක් නැහැ ඇයි දුවගෙන ඇවිල්ලා එතන නතර වෙලා මේ ඉන්නේ අර ඉන්නේ ඔය ඉන්නේ එතන ආවෙද්ද මන්ද වෙද්ද මොකෙක් හරි දුවගෙන ආවා නරියෙන් නෙමෙයි නරිය ඔච්චර චූටි නෑනේ හරි නෑ කෑකම ආවෙද්ද මන්ද ගියානේ හෙල්ලවෙනවා හෙල්ලවෙන්නෙත් නෑ ඌ යමා ලොකු ටෝච් එකක් නෑනේ අර මේ කන්න ලේසර් එක ගිහින් ඌ අනේ ඇතට ඉඳලා බලන්න පොඩ්ඩක් අන්න නෑ මෙයා නෑ ඊටත් පට්ටන කොහොමද මං අංගය බලාගන්න ඔන්න ළමයි මට ස්ටඩි බ්ලොග් එක කරන්න වෙන්නේ නැහැ මොකද අපි පෙරහැර බලන්න යනවා ඒක වීඩියෝ එකක් ගන්න ඔයාලට එවන්න පුළුවන් ඔයගොල්ලන්ට ඔන්න ඉතින් අපි කටින
බණ දේශනාව අහලා ගෙදර යන ගමන් ඉන්නේ. විනාඩි 2-3කින් ගෙදර.